යාළුවනේ ඔයාලා ලක්ෂ ගණන් දීලා ග්‍රැෆික් කාඩ් ගත්තට කිසි තේරුමක් නැහැ. ඒවට හරියන ඩ්‍රයිවර්ස් ටික හරියට දාලා නැත්නම්. ඉතින් යාළුවනේ ගොඩක් දෙනා මගෙන් අහනවා මචං මගේ PC එකේ ග්‍රැෆික් කාඩ් එකක් තිබිලත් ගේම් එක ලැග් වෙනවනේ කියලා. ඉතින් යාළුවනේ මේකට ප්‍රධානම හේතුව තමයි ඔයාගේ ග්‍රැෆික් කාඩ් එකේ ඩ්‍රයිවර්ස් එක පරණ වීම සහ ඔයාගේ ග්‍රැෆික් කාඩ් එකේ ඩ්‍රයිවර්ස් එක හරියට PC එකට ඉන්ස්ටෝල් වෙලා නොතිබීම. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයාගේ PC එකේ ග්‍රැෆික් කාඩ් එකට හරියන නිවැරදිම ඩ්‍රයිවර්ස් එක හොයාගන්න සහ ඒ හොයාගත්තු ඩ්‍රයිවර්ස් එක කොහොමද ඔයාගේ PC එකට හරියටම ඉන්ස්ටෝල් කරන්න කියලා කිසිම error එකක් නැතුව. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන කලින් මතක් කරනවා ඔයා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා අපේ YouTube channel එක subscribe කරන්න කියලා. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපුවම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ කොහොමද අපි ඔයාගේ PC එකට ගහලා තියෙන කාඩ් එක අඳුරගන්නේ? ඉතින් යාළුවනේ ගොඩක් දෙනා drivers එක download කරන්න ගිහලා අතරමං වෙන තැන තමයි මෙතන. මොකද කාඩ් එකේ model number එක දන්නේ නැහැ. ඉතින් යාළුවනේ මම ඔයාලට කියන්නම් දැන් කාඩ් එකේ model number එක කොහොමද හොයාගන්නේ කියලා. දැන් යාළුවනේ ඔයා මුලින්ම Windows key එක ඔබලා setting open කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයා මෙතන search bar එකේ type කරගන්න display කියලා. ඉතින් යාළුවනේ දැන් ඔයාලට මේ වගේ search result කීපයක් බලා ගන්න පුළුවන්. ඔයා මේ පළවෙනිවට තියෙන display setting කියලා අන්න ඒක උඩ click කරන්න. දැන් යාළුවනේ ඔයාලට පේනවනේ මෙතන පල්ලෙහෙන් තියෙන advanced display කියලා option එක. අන්න ඒක උඩ යාළුවනේ දැන් ඔයා click කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙන යාළුවනේ උඩ display adapter setting කියලා option එක. අන්න ඒක උඩ යාළුවනේ ඔයා touch කරන්න. එතකොට යාළුවනේ අපිට අපේ graphic card එකේ details ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මගේ graphic card එක තමයි Nvidia GeForce 1070. ඉතින් යාළුවනේ ඕක තමයි මේ මගේ graphic card එකේ model number එක. ඔය තියෙන්නේ. ඉතින් යාළුවෝ ඔයාලත් ඔයාලගේ graphic card එකේ model number එක ඔන්න විදිහට හොයාගන්න. ඉතින් යාළුවෝ දැන් අපි දන්නවා අපේ graphic card එකට අවශ්‍ය කරන drivers එක මොකක්ද කියලා. ඉතින් යාළුවෝ අපි දැන් යමු අපේ web browser එකට. ඉතින් යාළුවෝ මම web browser එක විදිහට පාවිච්චි කරන්නේ මගේ Google application එක. ඉතින් යාළුවෝ මම මෙන්න මේ විදිහට මගේ Google application එක open කරගන්නවා. ඊට පස්සේ යාළුවෝ ඔයා Google application එකේ search bar එකේ type කරගන්න ඕන අපි අර copy කරගත්ත model number එක. ඉතින් යාළුවෝ මගේ graphic card එකේ model number එක තමයි Nvidia GeForce 1070 8GB. ඉතින් යාළුවෝ ඒක මම මෙන්න මේ විදිහට මගේ search bar එකේ type කරගන්නවා. ඔයාලත් යාළුවෝ ඔයාගේ graphic card එකේ model number එක මෙතන නිවැරදිව type කරලා search කරගන්න. ඊට පස්සේ යාළුවනේ අපිට මෙන්න මේ විදිහට Nvidia site එක බලා ගන්න පුළුවන්. දැන් යාළුවනේ ඔයා මේ පළවෙනි search result එක උඩ touch කරන්න. ඊට පස්සේ යාළුවෝ අපි යනවා official Nvidia ලගේ website එකට මෙන්න මේ විදිහට. ඊට පස්සේ යාළුවාට බලා ගන්න පුළුවන් මෙතන අපේ drivers එකේ details වගේ fill කරන්න තියෙනවා. අපි අතන යාළුවනේ Google search bar එකේ ඒ ටික type කරපු නිසා මෙතන යාළුවනේ ඒ ටික auto fill වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙතන option කීපයක් අපිට බලා ගන්න පුළුවන්. මම එකකින් ඔයාලට දැන් පෙන්නන්නම්. මෙතනින් යාළුවනේ අපේ graphic card එකේ series එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ graphic card එකේ ඉස්සරහා තියෙන අංකේ 10. මගේ තියෙන්නේ 1070 නේ. ඊට පස්සේ යාළුවනේ මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ graphic card එක install කරන අපේ PC එකේ තියෙන OS එක, ඒ කියන්නේ operating system එක. තව දෙයක් යාළුවනේ ඔයාලා එතන operating system එක select කරද්දි හරියට select කරන්න. ඉතින් මගේ තියෙන Windows 11 නිසා මම Windows 11 select කරා. ඔයාලගේ තියෙන Windows 10 නම් ඔයාලා Windows 10 select කරන්න. ඉතින් යාළුවනේ මෙතන තමයි වැදගත්ම දේ. ඉතින් යාළුවෝ Nvidia ලගේ drivers අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ බලා ගන්න පුළුවන්. studio ready drivers සහ game ready drivers කියලා. ඉතින් යාළුවෝ මේ drivers දෙකම ක්‍රියා කරන්නේ දෙවිදිහකට. ඉතින් යාළුවෝ වැඩිපුර game සෙල්ලම් කරනවා නම් game ready drivers එක ගන්න. ඔයා editing පැත්තට බරයි නම් studio drive එක ගන්න. ඉතින් යාළුවෝ මේ drivers දෙකම අරගෙන install කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් යාළුවෝ මම drivers දෙකම download කරන්න යන්නේ නැහැ. මොකද මට video එකට කාල වේලාව මදි නිසා මම game ready drive එක විතරක් මෙන්න මේ විදිහට download කරගන්නවා. ඉතින් ඔයා දැන් මෙතන view කියන බටන් එක උඩ touch කරන්න. එතකොට ඔයාලා download page එකට මෙන්න මේ විදිහට යනවා. ඉතින් යාළුවෝ මෙතන download කියලා බටන් එකක් තියෙන්නේ. අනේ download බටන් එක උඩ touch කරාම ලේසියෙන්ම මේ drive එක ඔයාගේ PC එකට download කරගන්න පුළුවන්. ඉතින් යාළුවෝ මම mobile එකට download කරගෙන තියෙන මේ drive එක. ඉතින් යාළුවෝ අපි දැන් මේ drive එක කොහොමද install කරන්න කියලා බලමු PC එකට. ඉතින් යාළුවෝ මම මගේ ස්මාර්ට්ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගත්ත ඩ්‍රයිවර්ස් එක මෙන්න මේ විදිහට මගේ PC එකට කොපි කරගත්තා. ඉතින් යාළුවෝ දැන් ඔයාලා සුපුරුදු පරිදි ඔයාලගේ ඩ්‍රයිවර්ස් එකට ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවෝ මෙන්න මේ විදිහට setup file එක බලා ගන්න පුළුවන්. මෙතනින් yes දෙන්න. ඊට පස්සේ යාළුවෝ මෙතනින් okay දෙන්න. දැන් යාළුවනේ Nvidia ඩ්‍රයිවර්ස් එක ඔයාගේ PC එකට install වෙන්න පටන් අරන් තියෙන්නේ. සාමාන්‍ය විනාඩියක් වගේ කාලයක් ඇතුළත මේක පිරලා ඉවර වෙනවා. ඉතින් යාළුවෝ මේක පිරලා ඉවරනවා මෙන්න මේ විදිහට ඔටෝ මේ වගේ මෙනු එකක් ඕපන් වෙනවා.
ඉතින් යාළුවාට මෙතනින් කැමති ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් යාළුවෝ මම මේ පළවෙනියට රෙකමන්ඩ් කරලා තියෙන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා මෙතන පල්ලෙහා තියෙන කොළ පාට බටන් එකට මෙන්න මේ විදිහට ක්ලික් කරනවා. ඊට පස්සේ යාළුවනේ මෙතන එක්ස්ප්‍රස් එක දෙනවා. දැන් යාළුවනේ Nvidia drivers එක ආයෙත් අපේ PC එකට install වෙනවා. ඉතින් යාළුවනේ මේකත් එක්කම Nvidia app එකත් අපේ PC එකට install වෙනවා. Nvidia app එකෙන් යාළුවනේ අපේ drivers auto update කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක පිරලා ඉවර වෙන විනාඩි 2ක වගේ කාල සීමාවක් යනවා. ඉතින් මම ඒ ටික ස්ක්‍රීන් රෙකෝඩ් එකට දාන්නේ මොකද වීඩියෝ එක තවත් දික් වෙන නිසා. ඉතින් යාළුවනේ drivers එක install වෙලා ඉවර වුණාම අනිවාර්යයෙන්ම යාළුවනේ ඔයාගේ PC එක restart කරන්න මතක ඇතුව. ඉතින් යාළුවනේ දැන් බලන්න ඔයාගේ game එක හරි ඔයාගේ editing software එකට හරි ගිහලා ඔයාලට පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදිහට මාසෙකට සැරයක්වත් drivers update කරන්න මතක තියාගන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක වටිනවා නම් වීඩියෝ එකට like කරන්න, comment කරන්න, වීඩියෝ එක යාළුවන්ට අතර share කරන්න. ඒ වගේම යාළුවනේ අපේ channel එක subscribe කරන්න. එහෙනම් යාළුවනේ නැවතත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් සුබ දවසක්.